ආයිබෝවන් අදත් සිතුම් පැතුම් නාලිකාවේ ලස්සන වීඩියෝ එකක් අරගෙන දැනුම සතුට විනෝදය මේ සියල්ලම එකතු වෙච්ච ලස්සන වීඩියෝ එකක්. අද මම වීඩියෝ එක කරන්නේ මෙන්න මෙයා නිසා. ලංකාවෙන් ගෙන්නගත්ත සතියකට වෙතනින් කලින් හම්බ වෙච්ච මෙන්න මෙයා නිසා තමයි කරන්නේ. මේක දැයකැත්තක්. අපි බලමු වීඩියෝවේ රස මුසුතැන් සහ දුක හිතන තැන් මොනවද කියලා. ලංකාවේ බුද්ධිමත් මහත්තයෙක් එයාගේ PhD උපාධියට එයා ලංකාවේ මේ යකඩ කර්මාන්තය, ඒ කියන්නේ කම්මල් කර්මාන්තයේ ඉතිහාසය ගැන රිසර්ච් එකක් කරා. ඒක තමයි යාගේ PhD උපාධියේ සම්පූර්ණ කරන්න තියෙන එක කොටසක්. මේ පොත ගැන ආටිකල් එකක් ලියලා තිබුණා. අන්නේ ආටිකල් එක මට කියවන්න අවස්ථාව හම්බුණා. ඒ ආටිකල් එකේ තිබිච්ච විස්තරවලට තවත් ලුණු ඇඹුල් එකතු කරලා මේ වීඩියෝව මම පුළුවන් තරම් රසවත් කරලා ගේන්න තමයි මේ මම උත්සාහ කරන්නේ. ඉතින් අර යාළුවා හොයාගෙන තිබුණා මේ ලෝකේ තියෙන කම්මල් එක්ක සංසන්දනය කරනකොට ලංකාවේ කම්මල් ඉතාමත්ම උසස් තත්ත්වයෙන් තිබිලා තියෙනවා. ඔය කම්මලේ යකඩ තලන්න ගන්න කිනිහිරිය ඒක උඩින් තියලා තියෙන්නේ. ලංකාවේ විතරයි ඒ වගේ උඩින් තියලා තියෙන්නේ කිනිහිරිය. අනිත් රටවල් වල කිනිහිරිය බිම තියාගෙන තමයි තලලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ කට්ටිය කොන්දේ අමාරුව ගැන හිතලා තියෙනවා. ඒ වගේම තමයි ලිප කම්මලේ තියෙන ලිප ඒකත් උඩ මට්ටමින් තමයි තියලා තියෙන්නේ. මේ ඉන මට්ටමට වඩා උඩින් තියලා තියෙනවා. ඒ හින්දා මයින්හමත් හිටගෙන අදින්න පුළුවන් මයින්හම. ඒ නිසා මේ කොන්දේ අමාරු හැදෙන්නේ ඒ කියන්නේ තාක්ෂණය ඉහළ තත්ත්වයෙන් තිබිලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව තමයි ලංකාවට නිතර කරදර ආවා. ලංකාවේ යටත් කරගන්න පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි ආදී වශයෙන් කලින් කලට ආවා. මේ කාලවල වලට යුද්ධ කරන්න ඕනේ. යුද්ධ කරන්න නම් ආයුධ හදන්න ඕනේ. ආයුධේ ප්‍රධානම ආයුධය තමයි කඩුව. අදටත් සිංහ කොඩියේ සිංහයාගේ අතේ තියෙන කඩුව. අපි යුද්ධ කරපු ප්‍රධාන ආයුධය තමයි කඩුව. මේ කඩු, කිනිසි, දුනු, ඊතල, පලිහ මේ වගේ ආදී ඔක්කොම දේවල් හැදුවේ කම්මලෙන්. ඉතින් ඒ දවස්වල මේ කම්මල් වැඩ කරපු කට්ටියට විශේෂ වරප්‍රසාද, රාජ්‍ය වරප්‍රසාද ලැබුණා. ඒගොල්ලෝ වෙනම ගෝත්‍රිකයට අයිති වුණා. ඒගොල්ලන්ට යක්කු කියලා කියනවා. යක්කු වගේ වැඩ කරන යක්ෂ ගෝත්‍රිකයෝ කම්මල් වැඩ කරේ. මේ යක්කුන්ට විශේෂ වරප්‍රසාද ලැබුණා. මොකද ආයුධ සියල්ලම මේ කට්ටිය හදන්නේ. මේ විදිහට ගොඩක් ආයුධ හදපු නිසා ලංකාවේ කම්මල අනිත් ඒවට වඩා හොඳ දියුණු තත්ත්වයේ තිබුණා. අන්න ඒක තමයි අර මහත්තයා රිසර්ච් එකකින් හොයාගත්ත එක්තරා වැදගත් කරුණක්. මුළු ගතම වෙහෙසුණා, දහදියෙන් නැහැවුණා. දුප්පත් විලා මම කම්මලේ වෙහෙසෙනවා.
මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසිලා දුක් විඳලා කම්මලේ යකඩ තලා රිසර්ච් එකේ කතන්දරය අර මුළු ගතම වෙහෙසුණා කියන සින්දුවත් එක්ක බොහොම පහසුවෙන් විස්තර කරන්න පුළුවන්. හැම දෙයක්ම ගැම්මට කරන්න පුළුවන් විදිහට, ගැම්මට යකඩ තලන්න පුළුවන් විදිහට මේ දියුණු කරගත්ත කම්මල තුල ඉන්න කම්මල් කරුවා දුප්පත්. ඔය සින්දුවේ මුලටම කියවෙන්නේ දුප්පත් වෙලා කියන වචනේ. ඒකට දුප්පත් වෙන්න ප්‍රධානම හේතුව තමයි එයාගේ ශ්‍රමයට අය කරන්නේ ඉතාමත් සාධාරණ මුදලක්. වැද්දෝ ඇවිදිලා එක ඊතලයක් එල්ලලා පොළවේ ඉරි ඇඳලා යනවා. එයාලට මෙන්න මෙච්චර ප්‍රමාණයක් ඊතල හදලා දෙන්න කියලා. ඊළඟ සතියේ වැද්දා කොයි වෙලාවක හරි දවසක අර ඊතල අරන් යන්නේ එන හින්දා කම්මල්කාරයා ඊතල ටික හදලා කම්මලේ යටලී එල්ලලා තියෙනවා. වැද්දෝ ඇවිදිලා ගෝණමස් වේලපුවා, දඩමස් වේලපුවා අර කම්මලේ යටලී එල්ලලා ඒ ඊතල ටික අරන් යනවා. ඉතින් බොහෝ විට කම්මල්කාරයාට තමන්ගේ ශ්‍රමයට සරිලන ආදායමක් නැහැ. කම්මල්කාරයා දුප්පත්. ගොවියෝ තමන්ට අවශ්‍ය කැත්ත උදැල්ල මන්නේ හදලා ඒ වෙනුවට අර ගෙනල්ලා දෙන්නේ වීගෝනියක්. හිතලා බලනකොට යකඩ කෑල්ල හොයාගන්න ගිහිල්ලා කාලේ වපුරලා මහන්සි වෙලා ඒත් එච්චර මහන්සි වෙලා හදන ආයුධයට තමන් පොහොසත් වෙන්න තරම් මුදලක් වස්තුවක් ලැබෙන්නේ නැහැ. ඒත් එදා කම්මල්කාරයා හිතින් හරිම පොහොසත් මිනිස්සෙක් වෙලා හිටියා. අය කරේ මුදල් අය කරේ ඊටාත්ම සාධාරණ විදියට. ඒ වගේම කම්මල්කාරයා දුප්පත් වෙන්න එක හේතුවක් තමයි එයාට දරුවන්ගේ බර. පාන්දරින් නැකිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම් හදලා ගැලට පන උපදලා දවසේ වැඩ අරඹාලා. කම්මල්කාරයා පාන්දරින්ම නැගිටිනවා. එයාව හම්බ වෙන්න එයාගෙන් සේවය ගන්න එන කෙනාට කියන්න බෑ මට ඊරෑ අඩියක් ගාලා හිටියා පොඩ්ඩක් පරක් වුණා කියලා. ඒ මනුස්සයන්ට කියන්න බෑ. මේක වෘත්තියක්, මේක ජොබ් එකක්. ඒ නිසා කස්ටමර් කෙයා එක හොඳටම තියෙන්න ඕන. කම්මල්කාරයා පාන්දරින්ම නැගිටිනවා. පාන්දරින් නැගිටලා දෙවියන් වැඳ පුදලා, ඒ කියන්නේ තමන් අවංකවම වැඩේ කරන විදියට දෙවියන්ට වැඳලා පොරොන්දු වෙලා පුංචි උන්ගේ මුවයි බිනවා. මේ ළමයින්ගේ කම්බුලේ ඉඹින්නේ මුව ඉඹින්නේ කුණු කෙල පෙරාගෙන පුදියන එකාගේ කුණු කෙල වුණත් ආදරණීය තාත්තා කෙනෙකුට සුවඳයි. මං උඹලට කන්න දෙන්නේ ජරා විදියට හම්බු කළා. මගේ වෙහෙස වහන්සියෙන් හම්බු කළා. රත්තරන් වගේ මුදල් වලින් තමයි උඹලගේ
කුස පුරවන්නේ කියලා පොඩි උන්ගේ මූණෙන් බලා පාන්දරෙම නැකිලා තමන්ගේ දවසේ වැඩ පටන් ගන්නවා. ඒ වගේම ඊයේ දවසේ බාරගත්ත වැඩ තියෙනවා. ඒ නිසා පාන්දරෙම නැකිලා අර ඉතුරු වෙච්ච වැඩ ඉක්මනට කරනවා. මොකද පොරොන්දු වෙච්ච වෙලාවට වැඩි දෙන්න ඕන නිසා. ඒ වැඩේ දෙන්න ඕනි මිනිස්සු රස්තියාදු කරන්න හොඳ නැති නිසා වෙලාවට කලාවට ඒවා කරනවා කියලා සින්දුවේ මේ සින්දුවේ පද ටිකකින් කියවෙන්නේ. කොච්චර උසස් ගුණාංගද මිනිස්සෙක් ළඟ ඒ මිනිස්සේ ළඟ තිබුණාද කියලා චුට්ටක් හිතලා බලන්න. දඬු අඬුව තද කළා යකඩේ ඊට සවි කළා දෑති මාරුව යොදලා තීර කිරි ගාලා පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර කියලා හැදුවේ කම්මල කියලා මාගේ වරුණ පෙන්නලා මුළු මේ පද පෙළියේ දඬු අඬුව ගැන කියවෙනවා. ඒක හරියට දඬු මොළරය වගේ විශාලම විශාල අඬුව. මං හිතන්නේ යම් කිසි එක්ස්පීරියන්ස් එකක් තියෙනවද දන්නේ දඬු අඬුව කියන්නේ මොකක්ද කියලා. පොළොවට හිටෝන් ලද ගුරුත්ව කඳක් එක පැත්තක තියෙනවා. දෙකට පලාපු ගුරුත්ව කඳකට අනිත් පැත්තට යකඩෙන් තද කරන්න පුළුවන් විදිහට හයි කරලා තියෙනවා දඬු අඬුව. ඒ දඬු අඬුව හදලා තින්නේ යකඩෙන් තද කරනකොට අර රත් වෙච්ච යකඩ තද කරන්න පුළුවන් විදිහට විශේෂ අඬුවක් තමයි දඬු අඬුව. ඉතින් මේ කම්මල් කාර්යය දෑති වීර්යය යොදලා තමයි අර පීරෙන් ආයුධ හදන්නේ. පීර ගොඩක් කෙනාවට ගන්නේ ආයුධේ මුවක් තියන්න. පීර අර එක දිගට අතුල්ලන්න ඕන හින්දා දෑති වීර්යය යොදනවා කියලා එතනින් අර්ථවත් වෙන්නේ මේ සින්දුවේ අර පීරෙන් හරියට මදිනවා කියන එකයි. ඊළඟට පිහිය හැඩ වැඩ දාලා හදන්නේ. කොස් කපන්න එක පිහියක්, එක හැඩයක්, ලූණු මිරිස් කපන වන්න පිහිය වෙනස්, පොල් කඩන එක ඒ පිහිය වෙනස්. ඉතින් හැඩ වැඩ දාලා මේ කම්මලේ බඩු හදනවා. හැබැයි කැඩෙන්නේ නැහැ කියලා ෂුවර්. ඒ නිසා තමයි අර වරුණි පෙන්නන්නේ. මේක මෙච්චර හොඳයි, බය වෙන්න එපා. ගලකට ගැහුවත් කැඩෙන්නේ නැහැ කියලා දෙන්න පුළුවන්. ඒ තරම් ෂුවර්. මේ පන්නරය කියන දේ තමයි කම්මලේ තියෙන රහස. ඒක තමයි එදා යක්ෂයෝ දැනගෙන හිටිය රහස. මේ රහස තියෙන්නේ වලාකුළු ඇස්සේ හැංගිලා. දී දුන්නක් අස්සේ තමයි මේ රහස වලාකුළෙන් එන දී දුන්නක් අස්සේ හැංගිලා තමයි මේ පන්නරේ රහස තියෙන්නේ. ඒ කියන්නේ යකඩයක් තලලා රත් වෙලා නිමිනකොට හිමීට ඒකේ පාට වෙනස් වෙනවා. ඒ පාට වෙනස් වෙන තැනත් එක්ක මොන ආයුධයට මොන පාටද මොන පාට තියෙන වෙලාවටද මේ යකඩේ නිමන්න ඕනේ. මේක ඇල් වතුරෙන් නිමනවද, පොල් තෙල් වලින් නිමනවද, වෙනත් දෙයකින් නිමනවද, කොච්චර වෙලාවක් නිමනවද කියලා, එහෙම නැත්නම් නැවත රත් කරනවද කියලා මෙන්න මේ ශාස්ත්‍රය තමයි කම්මල් කාර්යය ළඟ තියෙන්නේ. ඒක තියෙන්නේ දී දුන්නක් අස්සේ හංගලා කියලා තමයි කියන්නේ. මොකද අර දී දුන්නේ වගේ පාට වෙනස් වෙනවා. ඕනම යකඩයක් ඕනම වාහනයක් රත් වෙලා නිවෙනකොට. පන්නරේ තියනවා කියලා කියන්නේ ඒකයි. දැන් ඉන්න කම්මල් කාර්යවන්ට හරියට පන්නරේ තියන්න පුළුවන්ද කියන එක නම් මම හරියටම දන්නේ නැහැ. කඩ ඇණය ඇද වෙලා යකඩි පට්ටම ගෙවිලා බර භාගෙ පෙරලිලා මා ළඟට පැමිණිලා මම වරුණේ පෙන්නලා කඩි මුඩියේ වැඩ කළා බර භාගෙ නැකිටලා යලි ඈම ආරම්භලා. කඩ ඇණය ඇද වෙලා, කඩ ඇණය ඇද වෙලා. මේ කඩ ඇණය කියලා කියන්නේ අර කරත්තේ බොස් ගෙඩිය කියන්නේ රෝදේ බොස් ගෙඩියට මෙහා පැත්තෙන් තියෙන ඇණයක්. ඒ ඇණේ හදලා තියෙන්නේ
මෙන්න මේ වගේ. මේ පැත්ත මට්ටම්. මේ පැත්ත ඇංගල්. ලොකු පතුරක්. මීට වඩා ඝනකම් පතුරක්. මේක හතර සිදුරක මෙහිම බහිනවා. මේ පැත්තේ රෝදේ තියෙන පැත්තේ කෙලින් තියෙන්න ඕනේ. එතකොට මේක ගෙවෙන්න මේක ගාන්ට තද වෙනවා. ලස්සන ලොජික් එකක් තියෙනවා. මේ ග්‍රැවිටි එකත් එක්ක මේක බහිනවා. වැඩි තද වෙන්නේ නැහැ. ගොඩක් තද වුණොත් කරත්තකාරයට අමාරු, හරකට අමාරු. ඒ වගේම තමයි ඔය කරත්තකාරයෝ කැමති නෑ කාපට් පාරේ කරත්ත එලවන්න. කරත්ත නම් වලේ වැටෙන්න ඕනේ. වලේ වැටිලා දෙපැත්තට හෙල වෙනකොට තමයි අර හරකට පහසුවෙන් ලොකු බරක් ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් කඩෑනය ඇද වුණොත් මේ වගේ ඇද වුණොත් මේක බහින්නේ. බහින්නේ නැති වෙනකොට කරත්ත රෝදේ ගෙවෙන්නේ හරියට ගෙවෙන්නේ එක පැත්තක් වැඩිපුර එක පැත්තක් වෙනස් විදිහට යකඩ පට්ටම ගෙවෙනවා. ඉතින් බර කරත්ති පෙරලෙන්නේ ගොන්නු දෙන්න ඉන්න හින්දා. නමුත් බර භාගේ එහි මෙහි වෙච්ච හැටි පෙරලෙනවා. බර භාගේ පොඩි තනි හරක විතරයි ඉන්නේ පෙරලෙනවා. එහෙම පෙරළුණෙන් පස්සේ මහන්සි නොබලා කඩි මුඩියේ මේ වැඩේ කරලා දෙනවා. අර මිනිස්සයා ජීවත් වෙන්නේ කරත්තෙන් නිසා කඩි මුඩි අර වැඩේ මේ කම්මල් කාර්යය කරලා දෙනවා. කරලා දෙන්නේ හරි ආඩම්බරෙන්. වරුණේ කියලා කරලා දෙනවා. මගේ වැඩක් මේ වෙන්නේ නැහැ කියලා අර මිනිස්සයාගේ හිතත් හදලා කස්ටමර්ගේ කියලා දෙනවා එදා කම්මල් කාර්යය. මේ සින්දුව ඇත්තටම අර මගේ යාළුවගේ රිසර්ච් එකේ තිබුණ දේවල් ගොඩාක් තියෙනවා කම්මල් කාර්යයේ ජීවිතේ. බලන්න තමන්ගෙන් කරන සේවය මොනතරම් හොඳට රටට ජාතියට එදා කම්මල් කාර්යය කරාද. ඇත්තටම එහෙම කම්මල් කාර්යෝ මගේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා. මම පොඩි දවස්වල කම්මලට යනවා. තාත්තා කිව්වෙන් පස්සේ ආයුධ පන්නරේ තියන් එන්න. හොඳ මිනිස්සු හම්බ වෙලා තියෙනවා. බර භාගේ නැගිටලා යන්නේ. නැකිටවනවා කූද්දනෝ කියන්නේ බලින් කරන්න ඕනේ අනුමතය අපෙන්නේ. නමුත් අර බර භාගේ නැගිටලා යන්නේ. නැගී සිටිනවා. ශක්තියෙන් නැගී සිටින තරම් ශක්තිමත්ව අරයා බර භාගෙට පණ දීලා. මේ සින්දුව මොනතරම් ලස්සන සින්දුවක්ද. ඒ සින්දුව ඇතුලේ මිනිස්සෙකුට ඉගෙන ගන්න පුළුවන් මොනතරම් දේවල් තියෙනවද. ඒත් බලන්න මේ දෑකැත්ත දිහා 1800ක් අරගෙන මට හදලා දීපු දෑකැත්ත දිහා බලන්න. මේ GI බට කෑල්ලක් යන්තම් කපලමි මෙතන කැපිලත් නෑ මෙතන අන්සේෆ්. මේකට කියන්නේ දෑකැත්ති බෙරේ කියලා. මේක යකඩ කෑල්ලක් රත් කළා නමලා හදන්න ඕනේ. මේක හදපු ගොනා මේක GI බට කෑල්ලක් මේකට ගහලා ඒ GI බටේවත් හරියට කපලා නැහැ. බලන්න මේ දෑකැත්තේ මෙතන. ඔයාලට හොඳට පේනවා. තාඩු කෑල්ලක් ගහලා ඇණයක් ගහලා මෙතන පොඩ්ඩක් ඇත්තම් හීරෙනවා. බලන්න මේ දෑකැත්තේ දත් දිහා මේ කෝ තුම්මුළු පීරෙන් දත් තියලා තියනවද? නෑ. මොකක් හරි කපන කටුවකින් දිගටම ගහගෙන ගිහිල්ලා කියනවා මේවා දත් නෙමේ මේ දෑකැත්ත පාවිච්චි කරන්න එච්චර බෑ මේක කැපෙන්නේ නෑ මේකේ පන්නරේකුත් නෑ. එහෙම බලනකොට මොන තරම් දුක හිතෙනවද ලංකාව ගැන. කෝ අපේ එදා තිබුණු තාක්ෂණය. ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි මිනිස්සු අවංක වෙන්නේ නැත්තේ? හොයාගන්නillකෝ 2.50ක් අවංක වෙලා තවත් පාරක් දෙපාරක්වත්
අර සින්දුව කියලා අර කම්මලේ ඉන්න මිනිස්සෙක් වගේ හැදෙන්න බලන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. සුබ දවසක්. ආපහු හම්බු වෙමු. දුප්පත් විලා මම කම්මලේ වෙහෙසෙනවා මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා පාන්දරින් නැකිටලා දෙවියන් වැඳ පුදලා දරුවන් මුව සිඹලා ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා ගොනුට ලාඩම් හදලා ගැලට පන උපදලා දවසේ වැඩ අරඹාලා මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා දඬු අඬුව තද කළා යකඩ ඊට සවි කළා දෑති මාරුව යොදලා තීර කිරිකිරි ගාලා පිහිය හැඩ වැඩ දාලා මුවත පන්නර කියලා හැදුවේ කම්මල කියලා මාගේ වරුණ පෙන්නලා මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න කඩ ඇනය ඇද වෙලා යකඩි පට්ටම ගෙවිලා බරබාගෙ පෙරලිලා මා ළඟට පැමිණිලා මම වරුණෙ පෙන්නලා කඩි මුඩියේ වැඩ කළා බරබාගෙ නැකිටලා යලි ඈම ආරම්භලා මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න මුළු ගතම වෙහෙසුණා දහදියෙන් නැහැ වුණා කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්න වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා වෙහෙසීලා දුක් විඳලා කම්මලේ යකඩ තලා